ඊළඟට අපිට බලන්න තියෙන්නේ 2024 level 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ තමයි කතා කරන්න තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ තියෙන දේ අපි බලලෙමු. තර්කයෙන්ම ගන්න පුළුවන්ද, මනෝමයෙන්ම ගන්න පුළුවන්ද විග්‍රහයක් කරගමු. අංශු භෞතික විද්‍යාව සම්බන්ධ වටිනා වීඩියෝ එකක් අපි physics.lk YouTube channel එක කරා දාලා තිනවා. අංශු භෞතික විද්‍යාවට අදාළ වීඩියෝ දෙකකින් ඔබට නැරඹීමට පහසු වෙන්න ප්ලේලිස්ට් එකක් විදිහට බලන්න පුළුවන්. පදාර්ථ හා විකරණ කොටස යටතේ physics.lk YouTube channel එකේ. හොඳටම දාලා තිනවා මේ අංශු භෞතික විද්‍යාව කියන කොටස සම්බන්ධයෙන්. එතකොට මේ ප්‍රශ්නේ මේ වීඩියෝ එක බලලා අපිට කරගන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ සඳහා සරල විග්‍රහයක් ලබා දෙන්නම්. ගැටලු තියෙන කෙනෙක් අංශු භෞතික විද්‍යාව සම්බන්ධයෙන් මේ වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා physics.lk YouTube channel එකේ. ඉතින් මියෝනයක් සම්බන්ධ පහත ප්‍රකාශන සලකා බලන්න කියලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අංශු භෞතික විද්‍යාව කියන එක අපිට ශක්ති අවස්ථා සහ මේ කියන්නේ බල අවස්ථා සහ අපිට මූලිකව ලෙප්ටෝන සහ ක්වාක්ස් වලින් තමයි අංශු භෞතික විද්‍යාව උසස් පෙළ මට්ටමේ කතා කරන්න තියෙන්නේ. ලෙප්ටෝන 6ක් සහ ක්වාක්ස් 6ක් විදිහට. එතකොට මියෝනයක් පිළිබඳ පහත ප්‍රකාශන සලකා බලන්න. A වගන්තියෙන් කියලා තියෙනවා A ලෙප්ටෝනයකින්, B වගන්තියෙන් කියලා තියෙනවා A ක්වාක් 3කින් සෑදී ඇත, C වගන්තියෙන් කියලා තියෙනවා එහි ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයට වඩා වැඩි කියලා තියෙනවා. එතකොට විවරණය ගත්තොත් අපිට කියන්න පුළුවන් පදාර්ථයේ සෑදිලා තියෙන මූලික අංශු තමයි ක්වාක්ස් 6ක් සහ ලෙප්ටෝන 6ක් තියෙනවා. අපි ඒවා කතා කරා. එතකොට මියෝන කියන එක ලෙප්ටෝන කියන එක හරි. මියෝන, ටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන, ඔහොම තියෙනවනේ ඉලෙක්ට්‍රෝන, ටෝන, මියෝන කියලා. එතකොට අපි ගත්තොත් අපිට ගන්න පුළුවන් මියෝන, ප්‍රති නියුට්‍රෝන, ප්‍රති ඉලෙක්ට්‍රෝන ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට මියෝන කියන්නේ ලෙප්ටෝන වර්ගයක් තමයි. ඒක හරි. එතකොට ඒ වගන්තිය හරි. ඊළඟට ක්වාක්ස් 3කින් සෑදී ඇත. ක්වාක්ස් 3කින් සෑදී ඇත කියන එක නම් වැරදි. එතකොට අපි මියෝන කියන්නේ මූලික අංශුවක්. මියෝන කියන්නේ මූලික අංශුවක් කියන එක ලියාගන්න. එතකොට ක්වාක්ස් වෙනි වෙනත් අංශු වර්ගයකින් සෑදිලා නැහැ. මූලික අංශු කියන එක තවත් අංශුවකින් හැදෙන්න බෑනේ. අන්න ඒකයි. එතකොට ක්වාක්ස් 6 තමයි up down charm strange top bottom කියලා තියෙන්නේ. අන්න ඒ ටික තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන ක්වාක්ස් 6. එතකොට ඒ වගේම හැදිච්ච එකක් නෙවෙයි මේ මියෝන කියන්නේ. එතකොට B වගන්තිය අපිට වැරදි කියලා තමයි ගන්න ඕනේ. ඒ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා වැඩි. කියන්නේ මියෝනික ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට වඩා වැඩි. අපි දන්නවා සාමාන්‍යයෙන් අංශු භෞතික විද්‍යාව අපි වීඩියෝ එකේ කතා කරා මියෝනික ස්කන්ධය කියන එක අපි දන්නවා ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයෙන් 200 ගුණයක් පමණ වෙයි කියලා මතක තියාගන්න. මියෝනික ස්කන්ධය ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයෙන් 200 ගුණයක් පමණ වෙයි. ඒතකොට ඒ විදිහට බලුවොත් අපිට 2024 6 වෙනි ෆිසික්ස් භෞතික විද්‍යාව බහුවර්ණ ප්‍රශ්නයට A සහ C වගන්තිය හරි උත්තරේ වෙන්නේ. එතකොට 6 වෙනි එකට 3 තමයි ගන්න වෙන්නේ. අංශු භෞතික විද්‍යාව ගැටලු තියෙන කෙනෙක් physics.lk YouTube channel එක search කරලා කරලා ඒකේ තියෙනවා අපි දාලා අංශු භෞතික විද්‍යාවට අදාළ පාඩම. එතනින් මේක කවර් කරගන්න මේ සම්බන්ධයෙන් වැඩි දියුණු විස්තරයක් අපි කරලා තියෙනවා. ඒක නිසා නැවත විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නයේ සහිත වීඩියෝ එකකින් ඊළඟට මුණ ගැහෙමු.